සුබ දවසක් ඔයාලා හැමෝටම. හැමෝම සැපෙන් සතුටින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. මේ දවස්වල නම් හැම පැත්තකටම ඉතින් ටික ටික වහිනවා. අපේ පැත්තටත් එහෙම. හැමතැනම අයහපත් කාලගුණයේ හින්දා එක එක අනතුරු අපට අනේ නිතරම ඇහෙනවා. ඉතින් අපි පරිස්සම් වෙලා මේ කාලේ හිමින් හැරේ ගෙවා ගමු. මේ දවස්වල වැස්සත් එක්ක ඉතින් ගෙදරට වෙලා ඉන්න මමත් රස කෑමක් අදත් හැදුවා. මොනවද දන්නවද? මම අද හැදුවා අඹ මාළුවා. ඉතින් අඹ වාරෙත් තියෙනවනේ. දැන් හැම තැනම ලස්වල අඹ සෑහෙන්න පිරීලා තියෙනවා. බැලු හැම තැනම අඹ ගස් පිරීලා. ඉතින් අපේ පැත්තෙත් එහෙමයි. අපේ ගෙදරත් තියෙනවා. ඉතින් ඒක හින්දා මම හිතුවා හොඳට රසට හොඳ පාටට අඹ මාළුවක් හදාගත්තොත් රසට කන්න පුළුවන් කියලා. ඉතින් මේ අඹ එක එක පැතිවල එක එක තැන්වල හදන විදිය වෙනස්. මේ ඉතින් මම අපේ ගෙදර හදන විදිය. අපේ ගෙදරයි මේ විදියට ගොඩක් ආසයි. අඹ ගෙඩි ටිකක් ගෙනල්ලා හැබැයි හොඳට පැහිච්ච අඹ ටිකක් ගෙනාවා මම. කඩන් ඇවිල්ලා ඉවර වෙලා හොඳට සේදුවා. හොඳට කිරිගතේ යන සෝදලා ඉවර වෙලා සමහරු නම් ඉතින් අඹ පොතු අයින් කරලා හදනවා. හැබැයි මම නම් හදන්නේ අඹ පොත්තත් එක්ක. එතකොට මට නම් හරිම රසයි. ඒ කෑලි ටිකක් කපලා ඉවර වෙලා ටිකක් ලොකුවට කපන්න ඕනේ. නැත්නම් අඹ පොඩි වෙනවනේ. අපි හඳි ගන්නකොට අඹ කෑලි ටික පොඩි වෙන්න බලනවා. ඒකින්ද ටිකක් ලොකුවට අඹ ටික කපා ගත්තා. ඒ කපලා ඊට පස්සේදී ඒක පැත්තකින් තියලා හට්ටියක් ලිපේ තියලා ඉවරලා ඒකට තෙල් චුට්ටක් දාලා ඉවරලා ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා හුරුඳු එන්සාල් ඔය වගේ අපි එදිනෙදා දාන 3-5 ಜಾති ඔය ටික සේරම තෙලට දාලා හොඳට කරවෙන්න දෙන්න ඕනේ. හොඳට රන්වන් පාට වෙනකම් බැදීගෙන එනකොට ඒකට මිරිස් කුඩු ටිකක් දාලා ගින්දර අඩු කරලා මිරිස් කුඩු ටිකක් දාලා චුට්ටක් තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. මොකද එතකොට තමයි අඹ කරියේ අර ලස්සන රන්වන් පාටක් එන්නේ. ආන්නේ රන්වන් පාට ගන්න නම් අපි තෙලට මිරිස් කුඩු දාලා ඉවර වෙලා හොඳට ටිකක් පිච්චෙන්න නොදී ගින්දර අඩු කරලා බැද ගන්න ඕනේ. ඒ අතරේ ඊට පස්සේදී හොඳටම ගින්දර අඩු කරලා තෙලේ බැදෙන්න ඕනේ. ඊට පස්සේදී මම මේ වෙලාවෙ නම් මස් කරි ටිකකුත් පාවිච්චියට ගත්තා. නැත්නම් අපි ගෙදර හදන 3-5 දාලා එහෙම හදන්නත් පුළුවන්. මස් කරි ටිකකුත් අර මිරිස් බැදීගෙන එනකොට ඒකට මස් කරි ටිකකුත් දාලා අපි හොඳට ආයි ගින්දර අඩු ගින්දරේම ඒ ටික හැදෙන්න දෙන්න ඕන. ගින්දර වැඩි කරගත්තොත් නම් අපි දාපු 3-5 මිරිස් වල කළු පාට වෙලා ඊට පස්සේ ඒකේ 아무තු තිත්ත රසක් එනවා. ඒක හින්දා හරි ගානට අඩුම ගින්දරේ මේ ටික කරගන්න ඕන. තෙලෙන් හොඳටම අඩු ගින්දරේ තැම්බෙනකම් තියෙන්න ඕන. ඊට පස්සේදී අඩු ගින්දරේ තැම්බුණාන් පස්සේ අඩු ගින්දරේක බැදුණාන් පස්සේදී මම කරේ අර අපි ලුකුවට කපාගත්තු අඹ කෑලි ටික තියෙන්නේ. ආන්නේ අඹ කෑලි ටික මේකට අපි මේ කවලම් කරගත්තු 3-5 මිශ්‍රණයට දාලා ඉවර වෙලා හොඳට කලවම් කරගන්න. හැබැයි ඔයාලා මේ සියල්ලක්ම කරන්නේ අඩු ගින්දරේ තියෙද්දි. මොකද නැත්තම් අපේ 3-5 ටික කර වෙලා අඹ මාළුව තිත්ත රසයක් එන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ සමහරු නම් මේ වෙලාවේ සීනි එකතු කරනවා. එහෙම නැත්නම් අඹ එකතු කරන්නට කලින් සීනි එකතු කරනවා. මම නම් ලිපින් බාන කිට්ටු කරලා තමයි සීනි ලුණු බලලා එකතු කරන්නේ. ඊට පස්සේ හොඳට කලවම් කරයින් පස්සේදී මම කරේ අපේ අඹ කෑලි ටික වැහෙන අපි මේක තියාගන්න පුළුවන් වතුර දැම්මොත්. වතුර ටිකක් දාලා අඹ ප්‍රමාණය වැහෙන විදියට වතුර දාලා මේක තම්බ ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් කිරි දාලා හදන්නත් පුළුවන්. හැබැයි පොල් කිරි දාලා හැදුවොත් අපේ අඹ මාළුව දවසකට වැඩිය තියාගන්න බෑ. ඒකේ පිළුණු රසයක් එනවා. ඒක හින්දා අපි මේක තෙලෙන් හදලා
වතුර ටිකක් දාලා හොඳට තම්බලා ඉඳවලා ගත්තොත් ඒක අපිට දවස් දෙකක් තුනක් තියාගන්න පුළුවන්. එතකොට හැබැයි මම නම් අපේ ගෙදර නම් අද අඹ හැදුවොත් හෙට අනිද්ද වෙනකොට තමයි මේ ක්‍රමයට හැදුවොත් රසම රස. ඊට පස්සේදී මේ දිය ගතිය හොඳට බොරේට එනකන් කියලා කියන්නේ අපි. ආන් ඒ ගානට එනකන් හොඳට තම්බලා හොඳට අඹ කෑලි ටික තැම්බෙනකන් වහලා තියන්න ඕන. ඊට පස්සේදී අර බොරේ ගතිය එනකන් අපි මේක තැම්බීගෙන එනකන් ගින්දර වැඩි කරලා බොරේ ගතිය එනකොට ගින්දර අඩු කරලා වහලා තියන්න ඕන. මොකද ඒ ගින්දර අඩු කරලා වහලා තියුවම අපි අර පාවිච්චි කරපු තෙල් ගතිය උඩට ඇවිල්ලා හරිම ලස්සන පාටක් එනවා. ඉතින් අන්න ඒ පාට ගන්න නම් අඩු ගින්දරේ මේක තැම්බෙන්න දෙන්න ඕන. ඔය බලන්නකෝ මම මේ මැදකදී තමයි මේ බලන්න දැන් එන ටික ටික අපේ අඹ මාළුවේ පාට එන හැටි බලන්නකෝ. දැන් නම් අඹ කෑලි ටිකක් විතර බාගට තැම්බිලා තියෙනවා. මේකේ හොදි ගතිය Tamanට කැමති ප්‍රමාණයට වෙ කරගන්න පුළුවන්. ගොඩාක්ම හින්දවලා අඹ කෑලි වල ගෑවෙන ප්‍රමාණයට හදලා ඒ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්ම ගතිය තියෙන හදන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව අපිට මේක හදා ගන්න පුළුවන්. ඔන්න මම මේ වෙලාවේ නම් සීනි ටිකක් දැම්මා. සීනිත් අපිට රස අනුව දාගන්න පුළුවන්. සමහරු පෙන්රස වැඩියෙන් කනවා මේ අඹ මාළුව. තවත් සමහරු යම් මට්ටමකට දාගෙන කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම අපේ අඹ මාළුව හදාගත්තේ. ඔයාලත් හදලා බලන්නකෝ. හරිම රසයි. කොහොමද රස කියලා හදලා බලලා මටත් පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් මෙච්චර වෙලා මාව ආදරයෙන් අහගෙන හිටියට බලාගෙන හිටියට ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. ගොඩක් බුදු සරණයි.